guys, welcome to my YouTube channel. ඉතින් මං හැමදාමත් කියන්නේ ඔයගලන්ට මගේ channel එක subscribe කරන්න කියලා. අද මම චුට්ටක් vlog එකක් කරන්න කියලා හිතුණා. ඇත්තටම කිව්වොත් අද වැහිපර කාලගුණ දවසක්. හොඳටම වහිනවා, රෙද්දිත් ගන්නවා දානවා ඉවරයක් නැහැ. ඇත්තටම කිව්වොත් මම උදේම මට මේක ගන්න බැරි වුණා. දැන් චුට්ටක් අවුව පායලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අද මං යනවා බබාව ගන්න 12ට. බබා නැස්සෙරි යනවා. ඉතින් උදේ කරගන්න බැරි වුණා මට. ඉතින් දැන් මං යනවා 12ට විතර බබාව අරගෙන එන්න. අද මම පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා කුරුලෑ වලට විසඳුමක්. එතකොට මම අද පොඩි ක්ලීන් අප් එකක් කරගන්නත් හිතන් ඉන්නවා. බලමු අද දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් guys මම දැන් බබාව ගන්න යන්න හදන්නේ. හොඳට පරක්කුණු වැස්සා. මම දැන් බබාව ගන්න යනවා. යනවා වීඩියෝ කරන්න නැහැ. මම පාරන් එන්න. Hi guys. මම ගිහිල්ලා ආවා බබාව එක්කගෙන ඇවිල්ලා. දැන් ඉතින් මං කන්න මොන හරි හදාගන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් උදේට කාලත් නෑ. මම මේ දවස්වල ඩයට් ප්ලෑන් එකකට යනවා. චුට්ට මාතයි. ඉඳ පොඩ්ඩක් අඩු කර ගන්න තමයි හිතන් ඉන්නේ. මේ පේනවනේ කොතනද වීඩියෝ කරන්න එතන. ඇත්තටම කිව්වොත් දැන් මම යාව චේන්ජ් කරලා මම යනවා කන්න මොන හරි හදන්න. මම විතරයක් ගත්තා. දැන් මම ඒකට ගම්බිරිස් ටිකක් දාලා හදාගන්න යන්නේ. දැන් මම ඒකට ලුණු පොඩි ටිකක් දානවා. මේ බලන්න ගන්න මේ කකුල නියපොත්ත මේ ගැලවිලා තියෙන්නේ. දැන් මේක හොඳට කලවම් කරලා ඊට පස්සේ ෆෑන් එක ලිප්පින් තියාගන්නවා. ඊට පස්සේ මම කරන වැඩේ තෙල් පොට්ටක් දාගන්න. බබා ඔෆ් කරන්න එපා බබා. මෙයාගේ වැඩේම ඔෆ් කරනවා. ඇත්තම කිව්වොත් ඩයට් කරනවා නම් මේ ක්‍රමේ හොඳයි. පාම් පෙත්තක් කන එක අගුණයක් නැහැ. පෙත්තකට වඩා කන්නත් එපා. බිත්තර ගාලා මේ වැඩේ මෙහෙම කරන්න. ඇත්තටම ඔයගලන්ට ඩයට් කරනවා නම් කන්න පුළුවන් පාන්. මෙහෙම මේ පුච්චල වගේ අරගෙන බිත්තර ගාලා මෙහෙම කරාම ඇත්තටම හොඳයි. මම ඩයට් කරපු විදිය එතකොට ඒකට පොඩි විස්තරයක් මම පස්සේ දාන්නම්. ඇත්තම කිව්වොත් තාම මම මහතයිනේ කැටුනාට පස්සේ මම මගේ ඩයට් එකේ ප්‍රතිඵල ඔයගලන්ට එක්ක මම බෙදා ගන්නවා. මගේ කෑම එක හදාගත්තා. තරම් ගොඩක් රස පාටයි. අපි රහනේ සහයි අද ඉස්කෝලේ මොකද කරේ? ඉස්කෝලේ මම අරෝ ගහන මට ඉන්න දෙන්න. ඔයා ගහන්න එපා. පළවෙනි හැම ගහන්න. කමන්නේ. ගහයිද?
සුත්ත කලිය බැදීනා මෙසන් තැසයි. Yan ඔය තකයි. මසයිනේ. අතරම කිව්ව කෙසෙල් කන එක කිසි අගුණයක් නැහැ ඩයට් එකට. මොකද ගොඩාක් රටවල් වල කෙසෙල් ඩයට් එකට යොදා ගන්නවා. විතරයි. අද නම් වැස්ස මාර විදිහට. වහිනෝ ඉවරයක් නැහැ ඉතින්. මං හදන්නේ මගේ ක්ලීන් අප් එක කරගන්න. මං කාලා කරලා ඉවරයි. මට අද කම්මැලිත් එක්ක මං ක්ලීන් අප් එක කරගන්න තමයි හදන්නේ. මගේ පොඩි රිස්පොන්ස් ටිකක් මං ගෙදර හදාගෙන තියෙනවා. මොකද වැඩි එක. මෙහෙම මුලින්ම කරන්න ඕනි අපි මූණ මෙහෙම පිරිසිදු කරගන්න එක. මම මේකට පිරිසිදු කරගන්න මගේ මේ ෆේස් වොෂ් එක භාවිතා කරනවා. පියුච්චක භාවිතා කරන්නේ නෙමෙයි. ගෑස් එක දාලා කවුරු හරි. කතර අම්මේ ළඟට එන්න. 1 2 3 ඔබ. හරි දැන් මම මගේ ෆේස් වොෂ් එක මේ පාවිච්චි කරලා ඉවරයි. මම දැන් ක්ලෙන්ස් එක. ක්ලෙන්ස් එක කියන්නේ පොරවේකේ ස්කින් නැචරල් කොහොඹ කහ ක්ලෙන්සින් මිල්ක් එකක් මේක. ඇත්තටම කිව්වොත් මේකේ ප්‍රතිඵල කියන මම මේ පාවිච්චි කරන්නේ 3 වෙනි වතාවට. ඇත්තටම කිව්වොත් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් ගත්තාම ඇති. පේන්නේ නැතුව යනවා දුරට ගියා. මෙහෙම හොඳට ක්ලෙන්ස් කරගන්න. ඉතින් අපිටත් පොමිස් බබා හරියට ඉන්නකෝ. පේවවත් එක්ක බෑ. අල්ලගෙන ඉන්නේ. එයා තමයි වීඩියෝ එක කරන්නේ. වීඩියෝ කරන්නේ. මෙහෙම හොඳට විනාඩි 5ක් විතර ක්ලෙන්ස් කරගන්න. ඇස්වඩ මෙහෙම හරි. මම ක්ලෙන්ස් කරලා ඉවරයි. මම දැන් මේක අයින් කරනවා. ඊගාවට මම ස්ක්‍රබ් එක නම් මේක පේස් ස්ක්‍රබ් සැනෝදා එකෙන් තමයි මම අරගෙන තියෙන්නේ. ඒක ස්ක්‍රබ් එක නම් ටිකක් ඉවරුණා. මම මොකෝ මේ මම ෆේෂල් ක්ලීන් අප් ඒවා මම එන කට්ටියට කරනවා ගෙදරට එන කට්ටියට. එතකොට ගොඩක් මේක රිසල්ට් තියෙන හින්දා
ඉක්මනට මේක ඉවර වුණා. ඉතින් මොකද පුවද්දතික? ඉවරයි එක. එකක් ගේන්න ඕනි දැන්. මාකිටත. කලන්නකො බබා හරියට. ඔවල්ලන්. එහෙම තමයි. මේ ආකාරයට දිය කරගන්නවා මම. මේක ඇත්තටම කිව්වොත් මගේ මේ මූණට මාර මේ එලියක් ගෙනල්ලා දුන්නා මේ ක්‍රීන් අප් එක. ඇත්තටම කිව්වොත් ඔයගොල්ලන්ට අරන් බලන්න මේක කොච්චර හොඳද කියලා. ඉතින් මේ දැන් මම මේක ඇප්ලයි කරන්න යන්නේ. එහෙම ඇප්ලයි කරගන්න. හරි මම ඇප්ලයි කරගෙන ඉවරයි. දැන් මම මේක ස්ක්‍රබ් කරන්න යන්නේ. මේ ආකාරයට හිමීට ස්ක්‍රබ් කරන්න. අම්මේ අම්මා කකුල පා ගන්න එපා අම්මගේ. මෙහෙම ස්ක්‍රබ් කරගන්න. වැටෙන්න එපා. මේක වැටෙන්න හදන්නේ. අයියෝ මොකද කරන්නේ? වැටෙනවා. ඉතින් මේව ළඟට එන්න පුතේ. මෙහෙම ස්ක්‍රබ් කරගන්න මෙහෙම. ඊට පස්සේ මේක මෙහෙම තියාගෙන ස්ක්‍රබ් කරලා ඉතින් අපේ මූණේ හෙල්ලා වැටෙන එක නවත්තනවා. විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ මේකම තමයි පැක් එක. මේක තමයි පැක් එක. ඊට පස්සේ මේක වේරෙන්න හැරලා විනාඩි 20ක් විතර තියන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. හරි. මම ස්ක්‍රබ් කරලා ඉවරයි. විනාඩි 20කින් නැවතත් මම ඔයගලන්ට පෙන්නන්න මගේ එළිය වැටෙන විදිහ. දැන් විනාඩි 20 ඉවරයි. මම දැන් යන්න මේක අයින් කරගන්න. හරි. ඔයගොල්ලන්ට පේනව නේද මගේ මූණේ වෙනස? ඇත්තටම කිව්වොත් ගොඩාක් ප්‍රතිඵලයක් තියෙනවා. මම මෙන්න මේ ටෝන් එක යූස් කරන්නේ. ඒකෙන් පොඩ්ඩක් ටෝන කරගන්න. නැත්නම් ඉස්බීජන් දින මූණ ඕපන් වෙලා තියෙනද? ඇත්තටම කිව්වොත් මගේ මූණේ එලියක් තියෙනවා. මේ බලන්න guys. ඉතින් ඕගොල්ලෝ හැම දිනෙකටම මම ගොඩාක් ආදරේ. මගේ වීඩියෝස් නරඹනකොට මේ වැස්සත් එක්කලා ගෙවෙන මේ කාලේ මාත් එක්ක හිටියට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට මං කිය කුරුලෑනට විසඳුමක් තමයි ඕගොල්ලන් රැට නිදාගන්න යනකොට ක්ලෙන්ස් කරලා දෙහි ගෙඩියෙන් භාගයක් අරගෙන උණු වතුරට දාලා මිරිකල ලෙල්ලත් එක්කම එහෙම තියන්න. උණු වතුර දැම්මෙන් දින ඊට පස්සේ මද රස්නේදී මූණ හොදලා පිය දාන්න නැතුව එහෙම මූණට වේලෙන්න දෙන්න. ඇත්තටම
පැහැදිලිවම කිව්වොත් ඒක ගොඩාක් ප්‍රතිඵලයක්. එහෙනම් guys bye. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.